Avengers Doomsday movie එක වෙනුවෙන් ටීසර්ස් 4ක් රිලීස් වුණා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ටීසර්ස් 4ම බ්‍රේක් ඩවුන් කරන ගමන් මූවී එක සම්බන්ධ තියරිස් ගැන තමයි කතා කරන්න යන්නේ. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න subscribe කරලා notification on කරගෙන ඉන්න. දැන් යමු මාතෘකාවට. මුලින්ම අපි යමු පළවෙනියටම රිලීස් වුණු කැප්ටන් ඇමරිකා ටීසර් එක පැත්තට. ටීසර් එක ගැන කතා කරන්න කලින් අපි මේකට සම්බන්ධ බෑක් ස්ටෝරි එක ගැන කතා කරලා ඉමු. මුලින්ම අපි යමු Avengers Endgame එකට. මොකද මේ ටීසර් එක ඩිරෙක්ට්ම සම්බන්ධ වෙන්නේ Endgame එකට. Endgame එකේදී Avengers ලගේ ප්ලෑන් එක උනේ පාස්ට් එකට ට්‍රැවල් කරලා Infinity Stone ගෙනත් ස්නැප් කරලා Thanos නැති කරපු අයව ආයෙමත් ගේන එක. හැබැයි මේ ප්ලෑන් එකේදී ලෝකෙ ටෙසරැක්ට් එක අරගෙන පැනලා යනවා වගේම මේ නිසා ලෝකෙ සීසන් 1 එකේ කතාවයි සීසන් 2 එකේ කතාවයි සිද්ධ වෙලා අන්තිමේදී ලෝකෙ මෙච්චරකල් මල්ටිවර්ස් එකේ ටයිම්ලයින් පාලනය කරපු He Who Remains පරද්දලා මේ වගේ ස්ට්‍රක්චර් එකකට ටයිම්ලයින් බ්‍රාන්ච් වෙන විදියට හදනවා. අපි Endgame එකේ ස්ටීව් රොජර්ස් ගේ පැත්තට આવොත් Avengers ලගේ නාපු Infinity Stone එකේ එක්සැක්ට් ටයිම් එකටම රිටර්න් කරන්න යන්නේ ස්ටීව්. මොකද එහෙම කළාම අලුතින් බ්‍රාන්ච් ටයිම්ලයින් හැදෙන්නේ නැහැ. හැබැයි Endgame එකේදී අපි දැක්කා ස්ටීව් Infinity Stone රිටර්න් කරන්න ගියාම පෙගි එක්ක පාස්ට් එකේ ජීවත් වෙලා තියෙනවා කියලා. මේක ගොඩක් තියරිස්සාව ස්ටීව් ජීවත් වෙලා තියෙන්නේ අපි දක්වපු MCU ටයිම්ලයින් එකේම පාස්ට් එකේ කියලා. සමහරු කිව්වා Avengers පළවෙනි මූවි එකේ මේ ඉන්නේ ස්ටීව් කියලා. සමහරු කිව්වා පෙගීගේ නොපෙන්නපු හස්බන්ඩ් ස්ටීව් කියලා. සමහරු කිව්වා පෙගීගේ කොෆින් එක අල්ලගෙන යන මේ කෙනා ස්ටීව් කියලා. කොටින්ම මූවි එකේ රයිටර්ස්ලත් කිව්වා ස්ටීව් හිටියේ මේ ටයිම්ලයින් එකේම පාස්ට් එකේ කියලා. හැබැයි මූවි එකේ ඩිරෙක්ටර්ස්ලා වුණු රුස්සෝ බ්‍රදර්ස්ලා මේකට ඇග්‍රී වුණේ නැහැ. මෙයාලා කියන්නේ ස්ටීව් හිටියේ වෙනත් ටයිම්ලයින් එකක කියලා. මොකද අපි දන්නවා Marvel Multiverse එකේදී කවුරු හරි time travel කරලා දෙයක් වෙනස් කළොත් එතනදි වෙන්නේ branch timeline එකක් නිර්මාණය වෙන එක මිසක් ඒ timeline එකම වෙනස් වෙන එක නෙවෙයි. ඉතින් Steve time travel කරලා past එක වෙනස් කරන තැන ඉඳලා යා ඉන්නේ Earth 616 වලින් branch වුණු timeline එකක. මෙතන දෙන එක ප්‍රශ්නයක් තමයි Steve මෙහෙම හිටියානම් මේ timeline එකේ ice යට හිරුණු original Captain America ට වෙන්නේ මොකද්ද කියන එක. ඒකට වෙන්න පුළුවන් ලොකුම possibility එක තමයි මේ timeline එකේ Steve Rogersලා දෙන්නෙක් ජීවත් වෙන එක. සමහර විට මේ ටයිම්ලයින් එකේ ඔරිජිනල් ස්ටීව් රොජර්ස් තාමත් අයිස් යට හිර වෙලා ඉන්නව වෙන්න පුළුවන්. මේකම තවත් පොසිබිලිටි එකක් මම කියන්නම්. මේ ටයිම්ලයින් එකේ ඔරිජිනල් ස්ටීව් තාමත් ඉන්නා නම් ඩූම් යාව තමන්ගේ පැත්තට අරගෙන යූස් කරනවා වෙන්න පුළුවන්. මොකද Earth 616 වල ස්ටීව් දැන් ජීවත් වෙන්නේ මේ ටයිම්ලයින් එකේ ඔරිජිනල් ස්ටීව්ට ජීවත් වෙන්න තිබ්බ ලයිෆ් එක නිසා මේ රීසන් එක පාවිච්චි කරලා ඔරිජිනල් ස්ටීව්ව විලන් කෙනෙක් කරන්නත් රුස්සෝලට පුළුවන්. එහෙම නැත්නම් මේ ටයිම්ලයින් එකේ ඔරිජිනල් ස්ටීව් මැරලා නිසා Earth 616 වල ස්ටීව් පෙගි එක්ක ජීවත් වෙන්න මේ ටයිම්ලයින් එකම තෝරගත්තා වෙන්න පුළුවන්. හරියටම ස්පයිඩර්වර්ස් එකේදී මිගෙල් ඔහාරා ජීවත් වෙන්න වෙනම රියල්ටි එකකට ගියා වගේ. හැබැයි මෙතනදී මිගෙල් පෙන්නනවා එයාගේ රියල්ටි එක විනාශ වුණා කියලා. මෙහෙම උනේ ඇයි කියලා මල්ටිවර්ස් ඔෆ් මැඩ්නස් එකේදී රීඩ් පැහැදිලි කරනවා. මෙතනදී රීඩ් කියන්නේ කවුරු හරි ඕල්ටර්නේට් රියල්ටි එකකට ගිහිල්ලා තියෙන ෆුට්ප්‍රින්ට් එක අනුව ඒ රියල්ටි එකේ ඉන්කර්ෂන් එකකට ලක් වෙන්න තියෙන chance එක වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ රියල්ටි එකකට අදාළ නැති කෙනෙක් ඒ රියල්ටි එකේ දේවල් වෙනස් කරන්න ඒ රියල්ටි එක තියෙන්න ඕනේ පාත් එකකින් වෙනස් වෙලා අනිත් රියල්ටි වලට බ්ලීඩ් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ රියල්ටි එකත් ඉන්කර්ෂන් වලට ලක් වෙන්න තියෙන chance එක හොඳටම වැඩි. එක හේතුවක් කිව්වොත් මේ ටයිම්ලයින් එකේදී Earth 616 වල ස්ටීව් රොජර්ස් බකිට වින්ටර් සෝල්ජර් වෙන්න දීලා බලාගෙන ඉන්න එකක් නැහැ. ඉතින් මේ ටයිම්ලයින් එකේදී බකි වින්ටර් සෝල්ජර් වෙලා නැත්තම් හෝවර්ඩ් මැරලත් නැහැ. හෝවර්ඩ් මැරලා නැත්තම් සිවිල් වෝ එක සිද්ධ වෙලා නැති වෙන්නත් පුළුවන්. සිවිල් වෝ එක වෙලා නැත්තම් Avengers ල වෙන් වෙලා නැති වෙන්නත් පුළුවන්. Avengers team එක වෙන් වෙලා නැත්තම් Thanos Infinity War එකේදීම පරාද වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති ස්ටීව් ඉන්න එකෙන් ටයිම්ලයින් එක කොච්චර දුරට වෙනස් වෙන්න පුළුවන්ද කියලා. මේ සීන් එකේදී ස්ටීව් යාගේ Endgame එකේදී අඳපු සූට් එක ඩ්‍රෙස් එකකින් අරගෙන බොක්ස් එකකට දාන්න නිසා අපිට හිතන්න පුළුවන් ගොඩක් දුරට ස්ටීව් මෙහෙම බකි වින්ටර් සෝල්ජර් වෙන එක හෝවර්ඩ්ගේ ඩෙත් එක Thanos ගේ ස්නැප් එක වගේ දේවල් නවත්තලා රිටයර් වෙන්න chance එකක් තියෙනවා කියලා. ඊළඟට පෙන්වන්නේ ස්ටීව් යාගේ පුතාව වඩාගෙන ඉන්න විදිහ. අපි කොමික් පැත්තට આવොත් Earth 616 වල ස්ටීව් ඉන්නේ හදාගත්තු පුතෙක් විතරයි. හැබැයි ඕල්ටර්නේට් රියල්ටි වල ස්ටීව් රොජර්ස්ලාට ළමයි ඉන්න අපිට දකින්න පුළුවන්. උදාහරණ විදිහට Next Avengers movie එකේ ස්ටීව්ගේ නටාෂාගේ පුතා, Future Fight game එකේ ශැරොන් රොජර්ස් වගේම Secret Wars එකට කලින් Ultimate Universe එකේ Red Skull පවා කැප්ටන් ඇමරිකාගේ පුතේ. ඉතින් මේ වෙද්දි කැප්ටන් පුතෙකුත් ඉන්න නිසා මේ ටයිම්ලයින් එකේ ඉන්කර්ෂන් වලට ලක් වෙන්න තියෙන chance එක හොඳටම වැඩි. මොකද මේ දෙන්නම මේ ටයිම්ලයින් එකේ එක්සිස්ට් වෙන්න ඕනේ නැති අය. ඉතින් මේ නිසා මේ ළමයාව විනාශ කරන්න ඩූම් වෙනව වෙන්නත් පුළුවන්. මෙහෙම ඉන්කර්ෂන් එකක් වුණා නම්
ඒ ඉන්කර්ෂන් එක නිසා ඩූම්ගේ රියල්ටි එක විනාශ වුණා වෙන්න chance එකක් තියෙනවා. එහෙම නැත්නම් ස්ටීව් හිස්ටරි එක වෙනස් කරපු නිසා කොමික් වලගේ හෝවර්ඩ් ටෝනිව හදාගන්න නැතුව එයා අනාථ ළමෙක් වුණ නිසා මේ ටයිම් ලයින් එකේදී ටෝනි අයර්න් මෑන් නොවි ඩූම් වුණා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ස්ටීව්ගේ පුතා ඉපදෙන්න ටයිම් ලයින් දෙකක දෙන්නෙක්ගේ එකතු වෙන නිසා මෙයා යුනිවර්ස් අතර බ්‍රිජ් එකක් හරි ඇන්කර් බීන් කෙනෙක් හරි වෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් මේ නිසා ඩූම් මේ ළමයාව අරගෙන යනවා වෙන්නත් පුළුවන්. හරියටම ඩූම් ෆැන්ටස්ටික් 4 ලගේ පුතාව. එහෙම නැත්නම් ෆ්‍රැන්ක්ලින් හොයාගෙන ආවා වගේ. එහෙම නැත්නම් මම මේ වීඩියෝ එකේදී කියපු ඉන්ෆිනිටි බීන්ස් ලගේ තියරි එකේදී කියපු නොදන්නා ඇන්කර් බීන්. එහෙම නැත්නම් සෝල් ස්ටෝන් එකට සමාන කෙනා ස්ටීව්ගේ ළමයා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සරලවම කැප්ටන් ඇමරිකාව තමන්ගේ සයිඩ් එකට අරගන්න නිසා ඩූම් ස්ටීව්ගේ පුතාව කිඩ්නැප් කරනවා වෙන්නත් පුළුවන්. දැන් එමු තෝර්ගේ ටීසර් එක පැත්තට. මේක ගැන සරලවම කිව්වොත් බේසිකලි මේකෙදි දකින්න ලැබෙන්නේ ආයමත් ෂෝට් හැඩ් වෙලා ඉන්න තෝර් එයාගේ තාත්තා වෙන්න ඕල්ෆාදර් ඕඩින්ට ප්‍රේ කරන විදිහ. මෙතනදි තෝර් කියන්නේ එයාට කිසිම රජකමක්වත් රාජධානියක්වත් ගෞරවයක්වත් එපා ලව්ව ආයමත් දකින්න එයාගේ ජීවිතය දික් කරන්න කියලා. මෙතන දෙන්න ප්‍රශ්න තමයි තෝර් මෙච්චරම බය වෙලා ඉන්නේ ඇයි කියන එක. මේකට වෙන්න පුළුවන් පොසිබිලිටිස් තමයි මේ වෙද්දි ඩූම් ලව්ව අරගෙන ගිහින් තියෙනවා වෙන්න හරි මේ වෙද්දි ඉන්කර්ෂන් පටන් අරගෙන තියෙනවා වෙන්න හරි පුළුවන්. හැබැයි මෙතනදි තෝර් ස්ටෝම් බ්‍රේක් එක ළඟ තියන් ඉන්න නිසා හිතන්න පුළුවන් මේ වෙද්දි ලව් තෝර් ළඟ නැහැ කියලා. මොකද ලව් ඇන් තන්ඩර්ගේ අන්තිමට තෝර් මියුල්නේ එක පාවිච්චි කරද්දි ලව් තමයි ස්ටෝම් බ්‍රේක් එක පාවිච්චි කළේ. ඩූම්ට ලව් ඕන වෙන්න පුළුවන් ඇයි කියලා මම මේ ට්‍රේලර් එකෙන් කලින්ම මෙන්න මේ වීඩියෝ එකේදී එක්ස්ප්ලেইন කළා. ඒ ගැන පැහැදිලි කරගන්න ඕනේ නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලන්න. සරලවම කිව්වොත් එහෙම ඩූම් බැටල් වර්ල්ඩ් එක හදන්න ෆ්‍රැන්ක්ලින් වගේම ලව්වත් යූස් කරන්න පොසිබිලිටි එකක් තියෙනවා. එහෙම නැත්නම් සරලවම ඩූම්ට තෝර තමන්ගේ පැත්තට යූස් කරන්න ලව් යූස් කරන්න පුළුවන්. හරියටම ක්වොන්ටමේනියා එකේදී කෑන් ඇන්ට්මෑන්ව යූස් කරා වගේ. එහෙම නැත්නම් මෙතනදී ලව් නැත්තේ එයා අසනීප වෙලා නිසා වෙන්න පුළුවන්. මොකද ටීසර් එකේදී ලව්ව බලා ගන්න ලැබෙන්නේ ඇඳක ඉන්න විදිහට විතරයි. මේක අපිට හිතන්න පුළුවන් ලව්ට අසනීප වෙන්නේ යුනිවර්ස් ඉන්කර්ෂන් වලට ලක් වෙන්න පටන් අරගෙන තියෙන නිසා කියලා. මොකද මම මේ වීඩියෝ එකේදී කිව්වා වගේ ලව්ගේ ශරීරයේ මල්ටිවර්ස් එකේ ජීවීමේ ස්වරූපය වෙන එටර්නිටි ගේ එසන්ස් එක තියෙනවා. ඉතින් මල්ටිවර්ස් එකේ ඉන්කර්ෂන් වලින් ටිකෙන් ටික විනාශ වෙද්දී ඒක ලව් අසනීප වෙන්න හේතු වෙනවා වෙන්නත් පුළුවන්. මේ කොහොම වුණත් ඩූම්ට හරි ඉන්කර්ෂන් වලට හරි ෆේස් කරන්න නිසා තෝර්ට පවර් අප්ග්‍රේඩ් එකක් හම් වෙනවා වෙන්නත් පුළුවන්. දැන් එමු X-Men ටීසර් එක පැත්තට. X-Men ටීසර් එකට එන්න කලින් පැහැදිලි කරන්න ඕනේ අපි මෙච්චර කල් දැකපු X-Men movies අයිති වෙන්නේ Marvel Cinematic Universe එකට නෙවෙයි. මොකද 90 ගණන් වලදී Marvel බැංක්‍රප්ට් වෙන්න යද්දි එයාලා X-Men ලගේ චිත්‍රපට අයිතිය Fox එකට විකුණපු නිසා Fox එකෙන් X-Men Universe එකක් හදද්දි Marvel Studios එකෙන් Marvel Cinematic Universe එක හදන්න වෙනම universe එකක් විදිහට. හැබැයි 2019 දී විතර Marvel Studios එක අයිති Disney එකෙන් Fox එක මිලදී ගත්තට පස්සේ Marvel Cinematic Multiverse එකේ තවත් universe විදිහට Multiverse of Madness, The Marvels, Deadpool and Wolverine වගේ movies වලින් X-Men line universe එක crossover කරනවා. ඉතින් මේකෙදිත් බලා ගන්න ලැබෙන්නේ ඒ වගේම X-Men line universe එකක්. සමහර විට මේ timeline එක වෙන්න පුළුවන්. මොකද original timeline එකේ Cyclops මැරුණත් Days of Future Past එකේ අන්තිමට Wolverine නැගිටින මේ timeline එකේ Cyclops ඉන්නවා. ට්‍රේලර් එක පැත්තට ආවම මුලින්ම අපිට බලා ගන්න ලැබෙන්නේ X-Mansion එක. ඊළඟට Magneto දෙයක් කියනවා අහන්න ලැබෙනවා. මෙයා කියන්නේ ඩෙත් එක හැමෝටම එනවා. ඒක යාට හොඳටම ෂුවර් කියලා. ඊළඟට පෙන්වන්නේ X-Mansion එකේ name board එක බිම තියෙන විදිහ. ඒ කියන්නේ X-Mansion එකේ එළියේ ඉඳලම විනාශ වෙලා තියෙනවා. මේකම Professor X වගේම Magneto එයාගේ magnetic power එකෙන් chess piece එකක් උස්සනවත් දකින්න පුළුවන්. මේ piece එක තමයි Black Queen. කොමික් වලදී Dark Phoenix saga එකේදී Black Queen කියලා කියන්නේ Jean Greyට. ඉතින් සමහර විට මේ වීඩියෝ එකේදී මම තියරයිස් කරපු Mind Stone එක Jean Grey වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මෙතනදී Black Queen විදිහට රිෆර් කරන්නේ Death වෙන්නත් පුළුවන්. මෙතන විශේෂත්වය තමයි Magneto Death Comes for Us All කියන එක. මොකද මෙතනදී ප්ලේ වෙන මියුසික් එක Death MCU එකට ඉන්ට්‍රොඩියුස් කරපු Agatha All-Aloneගේ මියුසික් එකක්. ඊළඟට අපි Cyclops පැත්තට આવොත් මේ මූවි එකේ Cyclops දකින්න ලැබෙන්නේ කලින් වගේ කළු පාට ලෙදර් වෙනුවට එයාගේ ක්ලාසික් බ්ලූ කොස්ටියුම් එකෙන්. මෙතනදී Cyclops එයාගේ වයිස් එක ගලවන්නේ කන්ට්‍රෝල් එකක් නැතුව පුළුවන් උපරිමයෙන් ඔප්ටික් බ්ලාස්ට් එකක් කරන්න. Cyclops මෙම ඔප්ටික් බ්ලාස්ට් එකක් කරන්නේ මියුටන්ලව හන්ට් කරන්න නිර්මාණය කරපු Sentinel කෙනෙක්ට. මොකද මේ ෆ්‍රේම් එකෙන් අපිට Sentinel කෙනෙක්ගේ කකුල් දකින්න ලැබෙනවා. මේ විදිහට Sentinelව කන්ට්‍රෝල් කරන්නේ Doom කියලා අපිට හිතන්න පුළුවන්. මොකද මේ මූවි එක වෙනුවට එන්න තිබුණු Kang Dynasty මූවි එකට බේස් වෙන කොමික් එකේදී Kang තමයි මේ විදිහට Sentinelව කන්ට්‍රෝල් කරන්නේ. ඉතින් Kangව Doom ගෙන් රිප්ලේස් වුණා කතාව තරමක් දුරට සමාන විදිහට ඇයි කියලා අපිට හිතන්න පුළුවන්.
අපේ කෑන් ඩයිනස්ටි කොමික් බ්‍රෙක්ඩවන්් ප්ලේලිස්ට් එක ඔයාට මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන්. ඉතින් මේ යුනිවර්ස් එකට ඩූම් වෙනව නම් මේ එන්නේ එයාට බැටල් වර්ල්ඩ් එක හදන්න ඕන කරන මයින් ස්ටෝන් එක අරගන්න වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ජින් හරි ජින්ගේ සයික්ලොප්ස්ගේ දුව වෙන රේචල් සමර්ස් හරි කේබල්ගේ දුව වෙන හොප් සමර්ස් හරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ යුනිවර්ස් එක ඉන්කර්ෂන් වලට ලක් වෙලා අනිත් යුනිවර්ස් වලට වෙන හානිය නවත්තන්න ඩූම් වෙනව වෙන්න පුළුවන්. මොකද අපි දන්නවද මාවල්ස් මූවි එකේ අන්තිමට මොනිකා නතර වුණෙත් එක්ස්මෙන් ලයින් යුනිවර්ස් එකක. ඉතින් ගොඩක් දුරට මේ පෙන්වන්නෙත් ඒ යුනිවර්ස් එකම වෙන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකේ මුලදී කිව්වා වගේ කෙනෙක් Tamanට අදාළ නැති යුනිවර්ස් එකක තියෙන ෆුට්ප්‍රින්ට් එක වැඩි වෙන්න ඒ යුනිවර්ස් එක ඉන්කර්ෂන් වලට ලක් වෙන්න තියෙන chance එක වැඩි වෙනවා. ඉතින් මොනිකා නිසා මේ යුනිවර්ස් එක ඉන්කර්ෂන් වලට ලක් වෙන්න පුළුවන් නිසා ඒක නවත්තන්න ඩූම් වෙනව වෙන්නත් පුළුවන්. දැන් එමු ෆයිනල් ටීසර් එකට. මේකද අපිට බලා ගන්න ලැබෙන්නේ වකන්ඩන්ස්ලයි ටලෝකා නිලයි ෆැන්ටස්ටික් ෆෝලගේ බෙන්වයි. ට්‍රේලර් එකේ මුලින්ම පෙන්වන්නේ ඩෙසර්ට් එකක්. ඉතින් සමහරු මේ තියෙන වොයිඩ් එක කියන්නත් පටන් අරන් තියෙනවා. හැබැයි වොයිඩ් එකේ හැමතැනම මෙහෙම කාන්තාරයක් වගේ නැහැ. ෆෑන්ස්ලා මෙහෙම කියන්න හේතුව තමයි ඩූම් යාගේ බැටල් වර්ල්ඩ් එක විදිහට වොයිඩ් එක වෙනස් කරයි කියලා තියෙන එක ළඟකදී ඉඳලා ප්‍රසිද්ධ වෙලා තියෙන නිසා. හැබැයි අපි 2024 දාපු මේ වීඩියෝ එක බලනවා නම් ඒකෙදිත් මම තියරයිස් කළා ඩූම්ට බැටල් වර්ල්ඩ් එක හදන්න තියෙන ලේසිම විදිය තමයි වොයිඩ් එක බැටල් වර්ල්ඩ් එක විදියට වෙනස් කරන එක කියලා. මොකද මේකේ ඔල්රෙඩි ගොඩක් යුනිවර්ස් වල කොටස් තියෙනවා. හැබැයි මේ තියෙන වොයිඩ් එක නෙවෙයි. මොකද මම හිතන්නේ මේ තියෙන වකන්ඩවල නෙක්‍රොපොලිස්. නෙක්‍රොපොලිස් කියන්නේ වකන්ඩවල මැරුණු කිංස්ලාව බෝම දාන කරන තැන. ඒ වගේම කොමික් වලදී ටිචාලා වකන්ඩවල රජකමෙන් අයින් වුණාම කිං ඔෆ් ද ඩෙඩ් විදියට පාලනය කරේ නෙක්‍රොපොලිස්. මීට අමතරව සීක්‍රට් වෝස් කොමික් එක්ස්ප්ලেইন කරපු ප්ලේලිස්ට් එකේදී මම කිව්වා ඉන්කර්ෂන්ස් මුලින් මුනේ වකන්ඩ වලට ඉහළින් නිසා ටිචාලා ඉලුමිනාට්ලව කැඳවනවා වගේම එයාලා ඉන්කර්ෂන් වෙන්න. එහෙම නැත්නම් තමන්ගේ යුනිවර්ස් එකේ ගැටෙන අනිත් යුනිවර්ස් නවත්තන්නයි විනාශ කරන්නයි ප්ලෑන් කරනවා කියලා. ඉතින් ඒකෙදි කියපු විදිහට ඉලුමිනාට්ලා ඉන්කර්ෂන් වෙන යුනිවර්ස් වල ෆෝකල් පොයින්ට් එක වෙන පෘථිවි විනාශ කරන්න ඇන්ටිමැටර් ඉන්ජෙක්ටර් ගබඩාවක් හදන්නෙත් මේ නෙක්‍රොපොලිස් වලම තමයි. මොකද ඉන්කර්ෂන් වලින් බේරෙන්න තියෙන එකම විදිය තමයි වැඩි පිරිසක් බේරගන්න අඩු පිරිසක් විනාශ කරන එක. මේ මූවි එකේදී වකන්ඩවල කිං විදියට ඉන්නේ එම්බාකු. මොකද වකන්ඩ ෆොරෙවර් එන්ඩ් එකේදී වකන්ඩවල කිංව තෝරන ට්‍රයිබල් ෆයිට් එකට ෂූරි වෙනුවට එන්නේ එම්බාකු. ඒ වගේම වකන්ඩවල ක්වීන් රමොන්ඩගේ ඩෙත් එකෙන් පස්සේ අනිත් ට්‍රයිබ් එකතු වුණෙත් එම්බාකු ළඟට. ඉතින් ෂූරි බ්ලැක් පැන්තර් විදියට ඉද්දි එම්බාකු තමයි කිං වෙන්නේ. හරියටම කොමික් වලදී ටිචාලා කිං ඔෆ් ද ඩෙඩ් විදියට ඉද්දි ෂූරි වකන්ඩවල ක්වීන් විදියට ඉන්නවා වගේ. ඒ වගේම මේ සීන් එකේදී නේමෝවත් බලා ගන්න පුළුවන්. මෙතනදී නේමෝ ඉන්නේ මේ මූවි එකට පාදක වෙන ටයිම් රන්ස් අවුට් කොමික් එකේ ඉන්න සූට් එකෙන්මයි. නේමෝ ඇතුළු ටලෝකාන්ල වතුරෙන් උඩට ඇවිල්ලා ඉන්න කෙනෙක් අපිට තේරුම් ගන්න පුළුවන් මෙයාලා නේමෝ ෂූරි එක්ක ඇග්‍රී වුණු විදිහට වකන්ඩන්ස්ලා එක්ක වැඩ කරනවා කියලා. ඉතින් මම වකන්ඩ ෆොරෙවර් බ්‍රේක්ඩවුන් එකේදී කිව්වා කොමික් වලදී ටිචාලා නේමෝ ඇතුළු ඉලුමිනාට්ලා එක්ක එකතු වෙලා එර්ත් විනාශ කරන්න වෙපන් හදනවා වගේ MCU එකේදී ෂූරි නේමෝ එක්ක එකතු වෙලා ඉන්කර්ෂන් නවත්තන්න ක්‍රම try කරන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙන්නෙත් ඒකම වෙන්න පුළුවන්. ඊළඟට ඉන්න බෙන් ඔෆ් යන්ග්ස් ස්ට්‍රීට්. ඉතින් බෙන් වකන්ඩන්ස්ලා හොයාගෙන ඉන්නේ එයාලගෙන් උදව් ගන්න කියන එක පැහැදිලි. ඉතින් ඉන්කර්ෂන් වලින් බේරෙන්න ක්‍රමයක් හොයාගන්න Earth 616 වල ඉන්න බුද්ධිමත්ම කෙනා ෂූරි වගේම තමයි Earth එකේ ටෙක්නොලොජිකලි ඇඩ්වාන්ස්ඩ් නේෂන් එක තමයි වකන්ඩා. ඉතින් තමන්ගේ යුනිවර්ස් එකේ ටෙක්නොලොජි එකට වඩා සෑහෙන ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකකට ඇක්සස් ගන්න වගේම අදහස් ගන්න ෆැන්ටස්ටික් ෆෝර්ලට අනිවාර්යයෙන්ම වකන්ඩන්ස්ලාගේ උදව් ඕනේ වෙනවා. ඒ වගේම කොමික් වලදී වගේ ෆයිනල් ඉන්කර්ෂන් එකෙන් බේරෙන්න රාෆ්ට් එකක් හදනවා නම් ඒකට වයිබ්‍රේනියම් ඕන වෙනවා වෙන්නත් පුළුවන්. මේකම කියන්න ඕනේ තවත් දෙයක් තියෙනවා. ඒ තමයි කැප්ටන් ඇමරිකා බ්‍රේව් නිව් වර්ල්ඩ් පෝස්ට් ක්‍රෙඩිට් එකේදී හීරෝස්ලාට එයාලගේ ලෝකේ තවත් ලෝක වලින් බේරගන්න වෙනවා කියලා. ඒ කියන්නේ ඉන්කර්ෂන් ගැනත් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් වුණු ලීඩර් අන්තිමේදී උවමනාවෙන්ම පෙරදුනේ කියලා ප්‍රශ්නයක් එනවා. ඉතින් මේක ගැන මම හිතන්නේ ලීඩර්ට ඕනුනේ ඩ්‍රාෆ්ට් එකට එන්න. මොකද කොමික් වලදී රීඩ් බ්ලැක් පැන්තර් ඇතුළු හීරෝස්ලා ෆයිනල් ඉන්කර්ෂන් එකේ බේරෙන්න හදන රාෆ්ට් එක විදිහට මාවල් සිනමැටික් යුනිවර්ස් එකේදී කන්වර්ට් කරන්නේ රාෆ්ට් ප්‍රිසන් එක වෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් මේ තියරිස් එක්ක Avengers Doomsday teasers අතර breakdown කරන්න තමයි මට ඕනේ උනේ. ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකම් subscribe කරලා notification on කරගෙන ඉන්න. වීඩියෝ එක හොඳ නම් like කරන්න. ප්‍රශ්න අදහස් වගේම ඉස්සරහ වීඩියෝ වල ඔයාලට දැනගන්න ඕනේ මොනවද කියලාත් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ අනිත් social media platform follow කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් Excelsior